අපි හැමෝම දන්න මද්‍රව්‍ය වෙළඳාම අවියායුධ වෙළඳාම ආම්ස් ට්‍රේඩ් එක මිනිස් වෙළඳාම හියුමන් ට්‍රැෆිකින් සහ හියුමන් ට්‍රේඩ් එකට හා සමාන මට්ටමේ අනීතික වෙළඳාමක් විදිහට වනජීවී වෙළඳාමත් මේ විද්දි ලෝකය හඳුනාගෙන තියෙනවා. මත්ස්‍ය කර්මාන්තය නිසා අද වෙනකොට ලංකාවේ නොවන විදේශීය මත්ස්‍ය විශේෂ 30-40කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ මිරිදිය පරිසර පද්ධතිවල හම්බ වෙනවා. මේ යන්නේ අපේ රටේ තියෙන ජාන සම්පත්. සාමාන්‍යයෙන් කතා බහ කරන්නේ කරලියට එන ඉන්ට්‍රෙස්ටිං පුවත් මවන මාතෘකා පිළිබඳව. ඒතර මේ වගේ මාතෘකා සාමාන්‍යයෙන් අපි යට ගහනවා. අපි නොදැනුවත්ම වැහිලා යනවා. හැබැයි තරුණ සත්වේදීන්ගේ සංගමයේ විදිහට අපි ඉස්මතු කරපු දේවල් තමයි මේ වගේ අපිට නොදැනී තියෙන මාතෘකා. පසු කාලීනව ඉතාමත් දරුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රය. හැදලි තුරිතයා කියලා ඒ පක්ෂයා සම්පූර්ණයෙන්ම තමන්ගේ කූඩුව හදන්නේ කේටේ. ඒ කූඩුවට විශේෂ ඉල්ලුමක් තියෙනවා ආහාරයක් වශයෙන්. දැන් අපි ඉන්නේ 2026 අවුරුදු 30ක් ගියනොත් තාම ඒ වෙළඳාම නවත්තන්න අන්තර්ජාතික ප්‍රඥප්තිය අසමත් වෙලා තියෙනවා. පැටලීම් කීපයක් සිදු කරා. ඒකදී තාම විශාල ප්‍රමාණයක් කටුස්සන් සහ සර්පයෝ වුණෝ ප්‍රභේද කීපයක් හම්බුණා. අපේ රටේ නීතිය තිබ්බට ඒගොල්ලෝ කිසිම බයක් නැතුව මේ දේවල් බලහත්කාරයෙන් අරගෙන යනවා.